Hi guys! මම චිත්‍රා. මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ එක්ටැම්ගේ ජීවිතේ දවස ගෙවෙන හැටි. මේක තමයි මගේ උදෑසන රූපලාවන්‍ය සත්කාරය. කහ සහ සුදු හඳුන් ආලේපනය. ඔන්න මම රාජකීය සළුපිලි ඇඳගෙන ඉවරයි. දැන් තියෙන්නේ කොණ්ඩේ සකසන්න. හැමේම අහනවා උන්මාද චිත්‍රාගේ ශරීරයේ හැඩය පවත්වා ගන්න කොහොමද කියලා. ඒ නිසාම මම හිතුවා මගේ භෝජන ඔයාලට පෙන්වන්න. උදෑසන භෝජනය ගත්තට පස්සේ නිතරම මම කරන්නේ මේ කවුළුවෙන් පහළ තියෙන පණ්ඩුවස් නුවර දිහා බලාගෙන ඉන්නවා. මම තමයි මේ නුවර ඉහළින්ම ඔන්නේ. හැබැයි ඒ මම රැජිනක් නිසා නෙමේ. වරදක් නොකළ හිරකාරයෙක් නිසා. ඔයාලා දන්නවනේ මගේ මාමලා ගැන. මේ බ්ලොග් එක දකී කියලා මම යාලව බ්ලොක් කරා ගයිස්. හරි. මගේ නපුරු මාමලාව අමතක වෙන්නත් එක්ක මම ඔයාලට විශේෂ දේවල් ටිකක් පෙන්වන්නම්. එන්නකෝ. මෙන්න මේ තියෙන්නේ මගේ එක්ටැම්ගේ ඇතුළත. බලන්නකෝ කොහොමද කියලා. මේක තමයි මගේ සිරියහන් ගබඩාව. මම පඩුවස් නුවර උඩටම වෙලා සැපට නිදාගන්නේ මෙතන තමයි. මම ආසම සුවඳ විලවුන් එක පෙන්වන්නද? මේක මට ගෙනත් දුන්නේ මගේ දීඝගාමිනී කුමරු. ගයිස්, මම දැන් ඉන්නේ මගේ එක්ටැම්ගේ රාජකීය ස්නාන තටාකය ළඟ. මගේ මේ හුදකලා ජීවිතේ පාළු මකන්නේ මේ වගේ හුරතල් යාළුව තමයි. දන්නේම නැතුව රෑ වෙලා. පේනවද කොච්චර ලස්සනද කියලා මේ නුවරන. මගේ දීඝගාමිනී කුමරු මාව බලන්න ආවා. හැබැයි මේ vlog එක ලීක් වුණොත් අපි ඉවරයි guys. Hello guys. කොහොමද ඔයාලට? අද ටිකක් එක්ටැම්ගේ පැත්තේ එන්න හිතුණා. ඉතින් guys, අදට අපි ගිහින් එන්න. like කරන්න, comment කරන්න, subscribe කරන්න.